හයශේනී තොරතුරු සහ සංනිවේදන තාක්ෂණයේ පොතේ ඔයගලගේ කියවීම පොතේ අපි දෙවෙනි පාඩමට අදාළව මේ පාඩම් සාකච්ඡා කරන්න ආරම්භ කරා. ඉතින් මම මීට ඉස්සෙල්ලා මගේ වීඩියෝ එකෙන් මම කතා කරා පරිගණක විද්‍යාගාරයේ ආරක්ෂිතව භාවිතය කියන මාතෘකාව. එහෙම නැත්නම් ඔයගලගේ පාඩමේ මාතෘකාව යටතේ පරිගණක විද්‍යාගාරයක් කියන්නේ මොකක්ද? මේ පරිගණක විද්‍යාගාරයක තියෙන්නේ මොනවාද? පරිගණක විද්‍යාගාරයේදී අපි මේ ආරක්ෂිතව කොහොමද මේ පරිගණක විද්‍යාගාරයක් භාවිතා කරන්නේ? ඔබගේ ආරක්ෂාවට සහ පරිගණකයේ ඒකක එහෙම නැත්නම් පරිගණක කාමරයේ පවතින උපකරණවල ආරක්ෂිතව කොහොමද භාවිත කරන්නේ කියන එක මුල් වීඩියෝ වලින් කතා කරා. ඒ වීඩියෝ එකට ගිහින් ඔයගොල්ලන්ට බලන්න තවදුරටත් මේ පාඩම පැහැදිලි වෙන්න. හරි. ඔව් අපි මුලින් කිව්ව විදිහට අපගේ ආරක්ෂාවට කොහොමද පරිගණකය පාවිච්චි කරන්නේ? ඊට පස්සේ උපාංගවල ආරක්ෂාවට කොහොමද ආරක්ෂා වන විදියට කොහොමද පරිගණක කාමරය භාවිතා කරන්නේ කියන එක පැහැදිලි කරා. ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට 2.2.1 පරිගණකයේ ක්‍රියාත්මක කරමු. හරි. පරිගණක විද්‍යාගාරයකට ඕගොල්ලෝ මගේ මීට ඉස්සලා වීඩියෝ එකෙන් කතා කරපු විදිහට පරිගණක කාමරයකට ඇතුල් වුණානේ. ඊට පස්සේ ඒකේ තියෙන උපාංග හඳුනාගත්තා. ඒකේ කොහොමද උපාංග වල ආරක්ෂිතව වැඩ කරන්නේ කියන දේ මේ හඳුනාගත්තා. දැන් ඕගොල්ලන් ඉන්නේ ඕගොල්ලන්ගේ පරිගණක කාමරේ. පරිගණක කාමරේ ඉන්න ඕගොල්ලන් දැන් ඊළඟට පරිගණකයක් වැඩ කරන්න ඕනේ. ඒ වැඩ කරන්න නම් පරිගණකයක් නිවැරදිව ඔන් කරගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්න ඕන පරිගණකයක වැඩ කරන්න. ඉතින් මේ කොටසෙන් අපි කතා කරන්නේ පරිගණකයක් නිවැරදිව ක්‍රියාත්මක කිරීම. එහෙම නැත්නම් පරිගණකයක් නිවැරදිව ඔන් කරන්නේ කොහොමද සහ ඒ පරිගණකය නිවැරදිව ඕෆ් කරන්නේ කොහොමද කියන දේ තමයි මේ පොඩි කොටසෙන් කතා කරන්නේ. හරි, මම කියවන්න ඕගොල්ලන්ගේ පොත පෙරලාගෙන මේ පාඩමත් කියව ගන්න. නිවැරදිව පරිගණකේ ක්‍රියාත්මක කිරීමට අප කුඩා කල සිටීම හුරු විය යුතුය. ඒ සඳහා පහත දැක්වෙන සරල පියවර අනුගමනය කළ හැකිය. පියවර කිහිපයක් තියෙනවා. මේ කතා කරන්නේ ඕගොල්ලන්ගේ පරිගණක කාමරයේ තියෙන ඩෙස්ක්ටොප් පරිගණක. එහෙම නැත්නම් මේසේ මත පවතින පරිගණකය කොහොමද මේ නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ කියන එක තමයි මේ කොටසින් මේ සාකච්ඡා කරලා තියෙන්නේ. එහෙම නැත්නම් පැහැදිලි කරලා තියෙන්නේ. හරි, ඉස්සෙල්ලාම මම මේ ටික කියවලා ඉන්නම් ඔයගොල්ලන්ගේ පොතේ තියෙන දේ. පළමුව බිත්තියේ පරිගණකය සම්බන්ධ කර ඇති ස්විචය ක්‍රියාත්මක කොට විදුලි බලය ලබා දෙන්න. දෙවෙනි එක පරිගණකයේ නිර්බාධ ජව සැපයුමක් UPS සම්බන්ධ කර තිබේ නම් පණ ගැන්විය යුතුය. ටර්න් ඔන් කළ යුතුය. 3. ඉන්පසුව පද්ධති ඒකිකය සිස්ටම් යුනිට් පණ ගැන්විය යුතුය. 4. අවසාන වශයෙන් පරිගණක සංදර්ශකය මොනිටර් පණ ගැන්විය යුතුය. හරි, මේ ඔයගොල්ලන්ට මම කියුවේ ඔයගොල්ලන්ගේ පොතේ තියෙන පියවර තමයි කියුවේ. ඉතින් පළවෙනි එක තියෙනවා ඔයගොල්ලන් ගිය ගමන් ආරක්ෂිත පරිගණක කාමරයට ගියා. ඊපස්සේ ආරක්ෂිතව ඒ කම්පියුටරයට අදාළ ප්ලග් පොයින්ට් එක තියෙනවානේ. ප්ලග් පොයින්ට් බිත්තියේ තියෙන ප්ලග් පොයින්ට් එකට පරිගණකයට සම්බන්ධ ඒ වයර් එක ප්ලග් කරන්න ඕන මුල්ම පියවර. මේකෙන්නේ පරිගණකයට කරන්ට් එක එන්නේ. අන්න ඒ නිසා ඒක ඉස්සෙල්ලම ප්ලග් කරලා ඉන්න ඕන. ඊට පස්සේ ස්විච් එක ඔන් කරන්න ඕන. ස්විච් එක ඔන් කරනවා. ඊට පස්සේ පියවර තමයි බැටරියක් තියෙනවා. කම්පියුටරේ තියෙනවා බැටරියක්. එහෙම නැත්නම් తాවකාලිකව විදුලි විසන්ධි වීමකදී පරිගණකේ පොඩි වෙලාවක් ක්‍රියාත්මක කරන්න අවදාළ බැටරියක් තියෙනවා. අන්න ඒ බැටරිය එහෙම නැත්නම් UPS පරිගණක නිර්බාධක ජව සැපයුමක්. මම මීට ඉස්සෙල්ලා පාඩම් වලින් කතා කරා මේකේ තියෙන ප්‍රයෝජන මොනවද කියන දේ. එතනින් ඔන් කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ පොතේ තියෙන මේ පින්තූරයට අදාළව මෙන්න මේ විදිහ බටන් එකක් තියෙනවා. මේ UPS එකේ බටන් එක ඔන් කරනවා. ඊට පස්සේ යනවා සිස්ටම් යුනිට් එකට. එහෙම නැත්නම් පද්ධති ඒකකයක් තියෙනවා. අර බැටරියට වඩා සාමාන්‍ය ප්‍රමාණයෙන් උස විශාල සිස්ටම් යුනිට් එක. එහෙම නැත්නම් පද්ධතික ඒකකයේ තියෙනවා. ඒකේ තියෙනවා බටන් එකක්. අන්න ඒක ප්‍රෙස් කරලා ඒක ඔන් කරලා ඉන්නවා. ඊට පස්සේ තමයි ඕගොල්ලන්ගේ සමහර විට මොනිටර් එක ඔන් කරලා තියෙන්න පුළුවන්. මොනිටර් එක සමහර විට ඔෆ් කරලා තියෙන්න පුළුවන් මොනිටර් බටන් එකකින්.
මේ මොනිටර් බටන් එකේ බටන් එක ප්‍රෙස් කරලා ඔයගොල්ලෝ මේ පොතේ තියෙන විදිහට පරිගණකය එතනින් ඔන් කරාම පරිගණකයේ සාමාන්‍ය විදිහට ඔන් වීම එහෙම නැත්නම් ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. මුලින්ම ඔයගොල්ලන්ගේ ප්ලග් පොයින්ට් එකට ওই වයර් එක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ UPS එකේ බටන් එක ප්‍රෙස් කරලා ඒක ඔන් කරගන්නවා. ඊට පස්සේ සිස්ටම් යුනිට් එකේ බටන් එක ප්‍රෙස් කරලා එතනින් ඔන් කරගෙන ඊට පස්සේ තමයි මොනිටර් එකේ බටන් එක ප්‍රෙස් කරන්නේ. මේක තමයි නිවැරදි පිළිවෙල. මෙතන මේ හැම දෙයක්ම ආරක්ෂිතව තමයි කරගන්න ඕන. ඊට පස්සේ මේ කතා කරේ ඩෙස්ක්ටොප් පරිගණකයක. දැන් ලැප්ටොප් පරිගණකයක් මම ගාව මේ තියෙන ඉස්සරහ තියෙන විදිහේ ලැප්ටොප් පරිගණකයක නම් මේ තුලම බැටරියක් තියෙනවා. පවර් සප්ලයි එක දෙන්න ඕනේ මේ විදිහටම. එක බටන් එකෙන් තමයි මේ හැමදේම ක්‍රියාත්මක කරන්නේ. මේ විදිහට මේ පරිගණකයෙන් පරිගණකයට ඔන් කරන ආකාරය එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. පොතේ තියෙන ඊළඟ කොටසට යමු අපුයි. නමුත් සෑම උපාංගයක්ම එකම බොත්තමකින් පණ ගැන්විය හැකි උකුල් පරිගණක, ලැප්ටොප් කම්පියුටර් වැනි නවීන තාක්ෂණික නවීන පරිගණක යන්ත්‍රවලදී මෙම පියවර වෙනස් විය හැකිය. ඔබගේ විද්‍යාගාරයට අදාළව මෙම පියවර වෙනස් විය හැකි බැවින් සෑම විටම ගුරුවරයාගේ උපදෙස් ලබා ගන්න. දැන් පරිගණකයේ සමයිට ඔබගේ පරිගණක කාමරයේ තියෙන්නේ සාමාන්‍ය පරණ පරිගණක වෙන්න පුළුවන්. සමයිට අලුත් එහෙම නැත්නම් ඩිජිටල් කම්පියුටර් වල මොනිටරයක් පමණක් පවතින නිසා මොනිටරය තුල පමණක් ඒ හැම ඒ සිස්ටම් එකම පවතින පරිගණකවල නම් මේ ඔන් කිරීමේ ක්‍රමවේදය වෙනස්. ඒ නිසා ඒක ඕගොල්ලන් ගුරුවරයාගෙන් දැනගන්න කියලා තමයි කියන්නේ. අරක සාමාන්‍ය පරිගණකයක් ඔන් කරන විදිහ තමයි අර විදිහට කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා නිවැරදිව පරිගණකයක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ලස්සන රූප සටහනක් තියෙනවා. සෙල්වා දැන් කොහොමද මේ පරිගණකේ ක්‍රියා විරහිත කරන්නේ? දන්නේ නැහැ. හැම බොත්තමක්ම ඔබලා බලමු. එපා පරිගණකයට හානි කරන දේවල් කරන්න එපා. අපි ගුරුතුමියගෙන් අහමු. හරි, මේ ළමයා කියනවා දැන් අපි ඔන් කරගෙන වැඩ කරානේ ඒව කොහොමද හරියටම ඕෆ් කරගන්නේ? ඉතින් මේ එක ළමයෙක් කියනවා හැම තියෙන බටන් එකක්ම ප්‍රෙස් කරලා බලන්න. එහෙම නැත්නම් ඔබලා බලන්න කියලා. මේ විදිහට කරන්නේ නැහැ. මොකද අපි ඉස්සෙල්ලා කතා කරා පරිගණකයේ තියෙන ආරක්ෂිතව භාවිතා කරන්නේ කොහොමද කියලා. අපි බලමු මේ පියවර කිහිපයක් තියෙනවා. ඒ කියවමු ඉස්සෙල්ලා භාවිතා කරමින් සිටි පරිගණකයක් ක්‍රියා විරහිත කිරීමත් නිසි පිළිවෙලට කළ යුතුය. එසේ නොවුනොත් පරිගණකයට හානි සිදු විය හැකිය. 1. පළමුවෙන්ම කිසියම් වැඩසටහනක් විවෘත කොට තිබුණා නම් එයින් ඉවත් විය යුතුය. 2. ඉන් පසුව වසා දැමීමේ ෂට්ඩවුන් විධානයේ තෝරා ක්ලික් කළ යුතුය. 3. සංදර්ශකයේ කළු පැහැවෙන තුරු හිඳීමෙන් පසුව එහි on off බොත්තම මගින් ක්‍රියා විරහිත කළ යුතුය. ඉන්පසු පිළිවෙලින් නිර්බාධක ජව සැපයුම UPS බලය සැපයුම ස්විච්චය ක්‍රියා විරහිත කළ යුතුය. මේ තමයි පරිගණකේ ඕෆ් කරන නිවැරදි පිළිවෙල. ඉස්සෙල්ලාම අපි වැඩ කර ඉන්නවානේ. වැඩ කර ඉන්න දැන් වර්ඩ් එක පේන්ට් එක චිත්‍රයක් කරන හිටියා නම් ඒ ඔක්කොම ඉස්සෙල්ලාම ක්ලෝස් කරලා දාන්න ඕනේ. හැම වැඩසටහනක්ම ක්ලෝස් කරලා ඉවත් වෙන්න ඕන. ඊට පස්සේ තමයි ස්ටාර්ට් බටන් එක. එහෙම නැත්නම් යට තියෙනවා මේ ෂට්ඩවුන් විධානය. ස්ටාර්ට් බටන් එක. එහෙම නැත්නම් ලැප්ටොප් එක නම් ALT එකයි F4 කියන කොටස ඒ බටන් එක ප්‍රෙස් කරාම එනවා ෂට්ඩවුන්. ඒ ෂට්ඩවුන් කියන එක දුයිලා ඔයගොල්ලන්ගේ මොනිටර් එකේ කළු පාට වෙන තුරු එහෙම නැත්නම් සියලු වැඩසටහන් ඕෆ් වෙන තුරු ඉඳලා තමයි මොනිටර් එකෙන් ඕෆ් කරන්නේ. මේ මොනිටර් එකේ බටන් එකෙන් ඕෆ් කරාම මේ සිස්ටම් යුනිට් එකෙන් ආපහු ඕෆ් කරනවද? නෑ, සිස්ටම් යුනිට් එක ඔන් කරනකොට විතරයි සිස්ටම් යුනිට් එක බටන් එක ප්‍රෙස් කරන්නේ. එහෙම නැත්නම් බටන් එක ඔබන්නේ. ඊට පස්සේ අපි බැටරිය එහෙම නැත්නම් අපේ UPS එක ඕෆ් කරන්න ඕනේ. UPS එක ඕෆ් කරලා ඊට පස්සේ ඔක බිත්තින් එහෙම නැත්නම් ප්ලග් පොයින්ට් එක ඒ කොටස මේකේ නෑ. ප්ලග් පොයින්ට් එකනුත් ඕෆ් කරලා අපිට ප්ලග් පොයින්ට් එක ගලවලා තියන්න පුළුවන්. ඒ විදිහ තමයි නිවැරදිව පරිගණකේ ඔන් සහ ඕෆ් කරන නිවැරදි පිළිවෙල. හරි, මම හිතනවා පරිගණකේ ඔන් කිරීම සහ ඕෆ් කිරීම ආරක්ෂිතව සිදු කරන්නේ කොහොමද කියන දේ මේ කොටසෙන් පැහැදිලි වෙන්න ඇති. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් යවන්න, පන්ති යාළුවන්ට යවන්න, ඔයගොල්ලන්ගේ ගෲප් වලට යවන්න. ඒතර ඒගොල්ලන්ගේ පාඩමේ පාසලේ කියලා දෙන දේට අමතරව ලස්සනට
පැහැදිලිව මේ කියන දේවල් පැහැදිලි කර ගැනීම නැත්නම් ඉගෙන ගැනීම හැකියාව පවතින ඕගොල්ලන්ගේ යාළුවන්ටත්. හරි. ඉතින් අපි මේ පාඩමේ ඊළඟ කොටසත් එක්ක හම්බ වෙමු ඊළඟ වීඩියෝ එකේ.